හරි. අපිට මෙන්න මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ටික තුලිත කරන්න කියලා තමයි දීලා තියෙන්නේ. ඒතර මේවා න්‍යෂ්ටි සහභාගී වෙන ප්‍රතික්‍රියා, න්‍යෂ්ටික ප්‍රතික්‍රියා. ඔය දීලා තියෙන ප්‍රතික්‍රියා ටික තුලිත කරන්න කියලා අපිට කියලා තියෙනවා. අපි මේ වැඩේට කලින් මුලින්ම මෙන්න මේ කාරණා මතක් කරගෙන ඉමුකෝ. බොහොම සරලව කිව්වොත් අස්ථායි තත්වයේ තියෙන න්‍යෂ්ටි මේ න්‍යෂ්ටි පුතේ. න්‍යෂ්ටි ස්ථායි වෙනකොට අඳුනගෙන තියෙනවා විකිරණ නිදහස් වෙනවා. සරලව ඔය විකිරණශීලීතාවය කියන මාතෘකාවේදී අපි ඔය ගැන කතා කරනවා. කතා කරලා තියෙන්නේ මේක ඉගෙනීමේ අවස්ථාවක් නෙවෙයි, නිකන් මතක් කරනවා. ඒ යටතේ අපි ඉගෙන ගන්නවා ප්‍රධාන වශයෙන් විකිරණ තුනක් ඇල්ෆා, බීටා සහ අපි කතා කරනවා ග්‍රෑමා. ඔය තුනටම විකිරණ කියලා අපි කිව්වට ඇත්තටම විකිරණ කියන වචනේ ගැලපෙන්නේ විද්‍යුත් චුම්බක කිරණ කියන අදහසෙන්. ඒ කියන්නේ අංශු නොවන ඒවා ඇත්තටම. ඔයාලා දන්නවනේ විද්‍යුත් චුම්බක තරංග කියනේම. නමුත් ඉතින් අර කිරණේ කියන වචනේත් ගෑවිලා අපි මෙතන තියෙන අංශුයි ඔක්කොම පොදුවේ විකිරණ කියලා හඳුන්වනවා. ඒක එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. මෙතන ඉන්න චරිත ටිකක් විස්තරාත්මකව ලිව්වොත් මෙන්න මෙයා කවුද කියලා හරියටම දැනගන්න ඕනේ. මේ හාදය තමයි. අපි කියනවා තව ටිකක් විස්තරාත්මකව කිව්වොත් ඔය හාදය කවුද කියලා. මෙයාව ලියනවා ඇල්ෆා 2 4 කියලා. පුතේ මේ 2 4 කියලා ලියන එකේ අදහස මේකේ තියෙනවා ප්‍රෝටෝන දෙකකුයි ප්‍රෝටෝන ධන නියුට්‍රෝන එකතුව 4යි. ඉතින් ප්‍රෝටෝන 2යි ප්‍රෝටෝන ධන නියුට්‍රෝන එකතුව 4යි කියද්දි තේරෙනවා ඒකේ තියෙනවා නියුට්‍රෝනක් දෙකක්. ඊට අමතරව මෙයා එතකොට ওই විදිහට ලිව්වොත් මෙයා හීලියම්නේ. ඇත්තටම මේක හීලියම් පරමාණුවක් නෙවෙයි, හීලියම් න්‍යෂ්ටි කෑල්ලක්. ඒතර හීලියම් පරමාණුක තියෙන ඉලෙක්ට්‍රෝන දෙක මෙයාගේ නෑනේ. මොකද පුතේ මේ අස්ථායි න්‍යෂ්ටියක් ස්ථායි වෙනකොට පිට වෙන අංශුවන්නේ. එතකොට මෙයාගේ තියෙනවා හීලියම් න්‍යෂ්ටි කෑල්ලක් මේක. ඉලෙක්ට්‍රෝන දෙකක් හිගයි. ධන දෙක ආරෝපණයක් තියෙනවා. මේ බොහොම මුල මතක් කරන්න ඈ. ඊට පස්සේ මෙයා ගැන මම කියලා ඉන්නම්. මෙයාගේ දේ තමයි මෙයා පුතේ අංශුවක් නෙවෙයි. මේ තමයි ග්‍රෑමා කිරණ. මෙයාව අපි සංකේතවත් කරොත් ලියන්න වෙන්නේ මෙයත් ප්‍රෝටෝන ගානක් 0යි. මොකද අංශුවක් නෙවෙයි. ප්‍රෝටෝන ධන නියුට්‍රෝන ගානක් 0යි. ඉතින් මොකක්වත් අංශුවක් නෙවෙයි. අපි අර සුපුරුදු තැන ආරෝපණය දැක්කොත් පොඩි කේස් එකක් තියෙනවා තව ටිකකින් ඈ කවුරුත් කලබල වෙන්න එපා. මෙයාවත් දක්වන්න වෙන්නේ 0යි කියලා. මොකද ඉතින් කිසි ආරෝපණයකුත් නැහැ. මෙයා ගැන ඔයා ඉගෙනගෙන තියෙනවා. මෙයා ගැන මම ටිකක් තව මතක් කරනවා. උතේ මෙයා පිට වෙන විදිහ මම පොඩ්ඩක් කියන්නම්. අපි නිකමට මෙයාලව ඉලෙක්ට්‍රෝන වගේ ඉලෙක්ට්‍රෝන කියලා හිතනවා. හැබැයි පුතේ පරමාණුක ඉලෙක්ට්‍රෝන කියනවා තියෙන්නේ මේ න්‍යෂ්ටිය වටේටනේ. ඒවා විසි වෙනව නෙවෙයි මේ ඉලෙක්ට්‍රෝන කියලා යන්නේ. ඒව නෙවෙයි මේ යන්නේ. මේ අස්ථායි න්‍යෂ්ටිය ස්ථායි වෙන්න හදද්දී පිට වෙන ඉලෙක්ට්‍රෝන වගේ චරිතයක්. ඒක වෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ මෙයාලා පිට වෙන්නේ කොහොමද? එහෙනම් මේ වටේ තියෙන ඉලෙක්ට්‍රෝන විසි වෙනව නෙවෙයි. අපි නිකන් සරලව ලේසියට එහෙම හිතුවට. මෙතන වෙන්නේ මේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙන නියුට්‍රෝන යක් ප්‍රෝටෝනයක් බවට පත් වෙනවා. ඔයා දන්නවා ප්‍රෝටෝනයකට වඩා නියුට්‍රෝනයේ පොඩ්ඩක් බරෙන් වැඩි. ඔය නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට පත් වෙනකොට හලන අංශුව තමයි ඔය බීටා කියලා උතනදී නිදහස් වෙන්නේ. උතේ නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වෙනවා කියන අදහස අපි හිතුවොත් අපි සාමාන්‍යයෙන්
ලිව්වොත් මෙහෙම ලියනවනේ අපි. මෙහෙම හිතමුකෝ. නියුට්‍රෝනයක බර ප්‍රෝටෝනට වඩා ටිකක් වැඩි කියලා අපි කිව්වනේ. දැන් නියුට්‍රෝනයක් උදාසීනයි. මම කියන්නේ ඒක උදාසීන එකයි. මම දැන් අර සුපුරුදු විදිහට මෙතෙන්ද දැම්මේ නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුව නෙමෙයි ප්‍රෝටෝන ගාන. මෙතෙන්ද දැම්මේ නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුවනේ. ඒ විදිහට මේකත් ලියන්න. එතකොට මේක නියුට්‍රෝනයක් නම් මෙතන යට නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුව. එක කීයද? නියුට්‍රෝනයක් නේ. ඉතින් ප්‍රෝටෝන නැහැ බිඳුවයි. මෙතන නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුව. ඉතින් නියුට්‍රෝනයක් නේ. එකතුව 1යි. ඕනේද? නියුට්‍රෝනයක් අපි ඔච්චර අර මේතන ආරෝපණය දක්වමින් ආවනේ. ඒකමට මම මෙතන නිකමට ආරෝපණය ලියන්නම්. කීයද? බිඳුවයි. මම අර තාලෙට ලියනවා. තාම කවුරු කලබල ඇති කරගන්න එපා. රිසෝස් බුක් එකේ එහෙම නෙවෙයිනේ. අරකනේ මේකනේ කියලා කලබල වෙන්න එපා. දැන් නියුට්‍රෝනේ ප්‍රෝටෝනයක් වෙනකොට උදේ ප්‍රෝටෝනයක් ධන එකක ආරෝපණයක් එනවනේ. එතකොට බිඳුවයි කියලා කියපු ප්‍රෝටෝන ගාන මෙතන කීය වෙනවද? 1යි. ඒක ඇතුලේ නියුට්‍රෝන නැහැනේ. බිඳුව. වැඩි සංකීර්ණ වෙන්න එපා. මම ඔයාලට අවසානට මේ හැම දෙයකම සරල ක්‍රමයකුත් කියනවා. කොහොම නමුත් නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වෙනකොට ඔයාලට පේනවද ආරෝපණයේ බිඳුව කීය වෙනවද? ධන 1 වෙනවා. ඒතර ඔයාලට තේරෙනවනේ මේ බිඳුවක තිබ්බ ආරෝපණය ධන 1 වෙනවා කියන්නේ ඊට සමාන ධන 1ක් මතු වෙනවා කියන්නේ ඍණ කෙනෙක් යන්න එපයි. ඒ හින්දා තමයි කියන්නේ අපි ඍණ එකක අංශුවක් නිදහස් වෙනවා. නියුට්‍රෝනයට වඩා ප්‍රෝටෝනේ ගත්තාම චුට්ටක් බර අඩුයි. ප්‍රෝටෝනට වඩා නියුට්‍රෝනේ බර ටිකක් වැඩි. ආන්ගේ චූට්ටක් බර වැඩි එක දැන් බර අඩු වෙනවා කියලා ඔයාලට තේරෙනවනේ. අන්න ඒ හින්දා තමයි මෙතන මේ අංශුවක් නිදහස් වෙනවා. ඔය අංශුවට තමයි බීටා අංශුව කියන්නේ. ඕක ආරෝපණයක් ඍණ එක හින්දා බරත් පට්ට කුඩා හින්දා හරියට ඉලෙක්ට්‍රෝනයක්ම වගේ කියලා අපි කියනවා. හැබැයි මේ ගැලවිලා යන්නේ මේ නියෂ්ටි වටේ තියෙන ඉලෙක්ට්‍රෝන එහෙම නෙවෙයි. නියෂ්ටි එනුයි නියුට්‍රෝන ප්‍රෝටෝන වෙමින් ඉලෙක්ට්‍රෝනයක් වගේ අංශුවක් නිදහස් වෙන්නේ. ඒවට තමයි බීටා අංශු කියන්නේ. එතකොට සුපුරුදු තොරතුරු අපි දැම්මොත් සුපුරුදු තැන්වල. දැන් මේකේ මෙතන දාන්නේ ප්‍රෝටෝන ගාන. මෙතන දාන්නේ ප්‍රෝටෝන නියුට්‍රෝන ගාන එකතු. අපි මූලද්‍රව්‍ය ගත්ත එහෙමනේ. ඒ විදිහට බැලුවොත් මෙතන දැම්මෙත් ප්‍රෝටෝන ගාන. නියුට්‍රෝන එක ප්‍රෝටෝන නැහැනේ බිඳුවයි. මෙතන දැම්මේ ප්‍රෝටෝන නියුට්‍රෝන ගාන එකතුව. ඉතින් නියුට්‍රෝනේ විතරනේ 1යි. මෙතන දැම්මේ නියුට්‍රෝන මේ ප්‍රෝටෝන ගාන ඇත්තරම ප්‍රෝටෝන ගාන 1යි. මෙතන නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුව ප්‍රෝටෝන යක් විතරයි. නියුට්‍රෝනයක් නෑ. එතකොට මෙතන මම දාන්න ඕනේ කීය කියලාද? 1 කියලානේ. ඔන්න හරි. මේකේ විදිහට දැම්මොත් පුතේ මේක නියුට්‍රෝන ප්‍රෝටෝන එකතුවක් දාන තැන නෙමෙයි මෙතන දාන්නේ ප්‍රෝටෝන ගාන නේද? ප්‍රෝටෝන නැහැනේ මේකේ. ඊටා කුඩා අංශුවක් නිදහස් වෙන්නේ මේක මෙයා වෙද්දි. ඒකත් බිඳුවයි. මෙතන නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුවක් කීයද? බිඳුවයි. ඒතර ඔහොම තමයි සංකේතවත් කරන්නේ. ඒතර සමහර ළමයි කියයි සර් ඔය සංකේතවත් කිරීමේදී ඍණ එක උතර නෙමෙයි දාන්නේ. වෙන දාන තැනක් තියෙනව නේද? වගේ එකක් මං එතෙන්ට එන්නම්. එතකොට බීටා අංශුව කියන එක අපි ඉලෙක්ට්‍රෝන වගේ කියලා කිව්වට ඇත්තටම ඉලෙක්ට්‍රෝන නෙවෙයි. අපි දැනට මෙයාව සංකේතවත් කරමු අර විදිහටම මෙතන නියුට්‍රෝන ප්‍රෝටෝන නෙවෙයි ප්‍රෝටෝන ගාන බිඳුවයි. මෙතන නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුව. ඒවත් නෑ බිඳුවයි. ඊටා කුඩා අංශුවක් හැබැයි මෙයා ඉලෙක්ට්‍රෝන වගේ ආරෝපණය මොන එකයිද? ඍණ එකයි. අපි එහෙම දක්වමුකෝ දැනට. ඔන්න ඒ ටික හරි. දැන් ඔය ටික කොහොම තියාගෙන ඒවා හිතේ තියාගෙන වැඩේට යන්නේ. ඒ අතරේ මම ඔයාලට කියනවා ඔය අස්ථායි නියෂ්ටි ස්ථායි වෙන්න විකිරණ නිදහස් කරද්දී ඇල්ෆා අංශු බීටා අංශු සහ ග්‍රැමා ශක්තිය ග්‍රැමා විදිහට පිට වෙන නේද? ශක්ති ෆෝටෝන පිට වෙන වගේම ඔය කතා බහවල් වලදී තමයි තව අංශුවක් විදිහට නියුට්‍රෝන පිටවීම හඳුනා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. හඳුනා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඔයාලට මතක ඇති
අර බෙරලියම් තහඩු මතට ඇල්ෆා අංශු වදින්නට සැලැස්සූ විට නියුට්‍රෝන ධාරාවක් පිට වුණානේ. ඕකෙන්නේ නියුට්‍රෝනේ අඳුරගන්න පරීක්ෂණ ගැන කතා කරන්නේ. ඒක නොදන්න ළමයෙකුට අමතක ළමයෙකුට කමන්නේ. මං කියන්නේ නියුට්‍රෝනේ කියන ඒවත් අපිට මේ වැඩ අතරේ හම්බෙන්න පුළුවන්. ඒතර නියුට්‍රෝනේ කියන එක ගත්තාම මෙයා බිඳුවයි මෙතන දාන්නේ නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුවනේ. මෙතන දාන්නේ ප්‍රෝටෝන ගානනේ. ඒක බිඳුවයි. මෙතන නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුව ඉතින් නියුට්‍රෝන එක. එතකොට කොහොම තමයි ඒක සංකේතවත් කරන්නේ නේ. ඕවා ටික හිතේ තියාගෙන අපි යන් අර වැඩේට නැවත මතක් කරනවා න්‍යෂ්ටිය ස්ථායි වෙන්න පිට කරද්දි විකිරණ යම් තැනක බීටා නිදහස් වීමක් තිබ්බොත් ඒ න්‍යෂ්ටියේ තියෙන එක නියුට්‍රෝනයක් කවුරු බවටපත් වෙනවද? ප්‍රෝටෝනයක් බවටපත් වෙනවා. හරි. දැන් අපි ඒක හිමිතේ තියාගෙන අර කලින් කතුවරයා අපිට දුන්න න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ටික තුලිත කරන්න යන්න. ඒකනේ අපි එදියා තියෙන්නේ. දැන් මම මේක බොහොම සංකීර්ණ විදිහට කරනවා. මේ ප්‍රශ්න තුන බොහොම සංකීර්ණ විදිහට කරනවා. විශේෂයෙන් ওই පළවෙනි ප්‍රශ්න දෙක. එතකොට කෙනෙකුට එන අමාරු ගතිය දැනෙයි. මම ඉගෙන ගත්ත වෙන තැනක එච්චර අමාරු නෑනේ කියලා තේරෙයි. ඉතින් මම කපටිකමකුත් කියනවා. නමුත් මම කියන්නේ සැබෑ සාධාරණ ක්‍රමය. සැබෑ සාධාරණ ක්‍රමයේදී ඔන්න මම වැඩ පටන් ගන්නවා. මේක ඉලෙක්ට්‍රෝනේනේ. ඉලෙක්ට්‍රෝන වගේ කියලා දක්වන්නේ මොන අංශුද ඔය? බීටා අංශු. ඕක තමයි ඔය කෙමිස්ට්‍රි වලදී ඉතින් එච්චර හරි නිවැරදි දැක්වීමක් නෙමෙයි. එතකොට ඔයාට මම බීටා අංශුව ලියන්න කියපු විදිහ හැටියට ලිව්වොත් ඔයා ලියන්නේ බිඳුවයි ආරෝපණය ඍණ එකයි කියලානේ. දැන් ඒ ක්‍රමයට යන්කෝ. එහෙම වුණොත් ඔයා ලියනවා බිඳුවයි ආරෝපණය ඍණ එකයි. ඒක හිතේ තියාගන්න. දැන් ඔයාට මම ලියන්න කියපු විදිහට කිව්වොත් ඔයා නියුට්‍රෝනේ ලියනවා 0.1. දැන් ඔයා මේක ඉක්මනට පුරව ගන්නවා. 0.1. දැන් ඔය ටික කොහොම තියාගෙන ඔය කාරණා ටික කොහොම තියාගෙන ඔය ගේම ඔළුවෙන්ම ගහන්න try කරනවා. කපටිකම් නැතුව තක්කෙට හිතලා. දැන් බලමු එහෙම වුණොත්. පුතේ මේ නියුට්‍රෝනේ මෙතන තියෙනවා ප්‍රෝටෝන ගාන කීයයි කියලාද? 47යි. ඒතර ඔයාට පේනවා නියුට්‍රෝනෙකුත් ඇවිල්ලා. කොහොම හරි වෙලා බීටා අංශුවක් නිදහස් වෙලා. අපි ඉගෙන ගත්තා බීටා අංශුවක් නිදහස් වෙනකොට තියෙන නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වෙනවා කියලා. එනයින් දැන් මේ මෙතන තියෙන නියුට්‍රෝන ප්‍රෝටෝන ගානනේ. ඒතර ඔතන තියෙන නියුට්‍රෝන ප්‍රෝටෝන ගානෙන් එක නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වෙනවා. පුතේ නියුට්‍රෝන ප්‍රෝටෝන ගානෙන් එක නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වුණාම ප්‍රෝටෝන ගාන දැන් 47 නෙවෙයි 48 වෙනවා. තේරෙනවද? එහෙනම් අය මෙහි ප්‍රෝටෝන නැහැ. ප්‍රෝටෝන 48 වෙනවා. එහෙනම් මේ පැත්තේ ප්‍රෝටෝන ගණන් එකතුව 48 වෙන්න ඕනේ. මම මෙතනයි එකතුවනේ කියන්නේ. මෙතන ප්‍රෝටෝන ගාන මේකෙත් මෙතන ප්‍රෝටෝන. එහෙනම් මෙතන 40 කීය විය යුතුද? 8 වෙන්න ඕනේ. පට්ට තර්ක කරලා මේ කියන්නේ. ඔන්න හරි. දැන් ඊළඟ දේ. මෙතන තිබ්බ ප්‍රෝටෝන නියුට්‍රෝන ගානෙන් එකක් ප්‍රෝටෝනයක් වෙනවනේ නියුට්‍රෝන එකක් ප්‍රෝටෝන වෙනවනේ. පුතේ යම් තැනක ඔයා හිතන්නකෝ තිබ්බ කියලා නියුට්‍රෝන ප්‍රෝටෝන එකතුව බොරුවට 14යි කියලා. ඕක තිබ්බේ මම නිකන් බොරු කියන්නේ. මම මේක ටික ලොකු ඉලක්කමක් ගන්න නේද? CI කියලා. ඕක තිබ්බේ නියුට්‍රෝන 52යි ප්‍රෝටෝන 48යි කියලා හිතන්නකෝ. දැන් ඔයා පුතා හිතන්න ඕකෙන් එක ප්‍රෝටෝනයක් හදිසියේ නියුට්‍රෝනයක් වුණොත් එතකොට නියුට්‍රෝන 53යි ප්‍රෝටෝන 47යි. ඒත් තාම කීයද? 100නේ. එහෙනම්
අරකේ මෙන්න මේ අවස්ථාවේ මෙතන තිබ්බ නියුට්‍රෝන ප්‍රෝටෝන එකතු එකක් 40 ප්‍රෝටෝනයක් වුණා කියලා. යට ප්‍රෝටෝන ගාන එකතුව මෙතන 44ට වඩා මේ පැත්ත එකක් වැඩි වෙන බව ඇත්ත වුණාට නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුව වැඩි වෙන්න බෑනේ. එහෙනම් පුතේ මේ වැඩෙන් පස්සේ නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුවේ වෙනසක් වෙන්න බෑ. දැන් මේ පැත්තේ තියෙන්නේ උඩ නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුව. මෙතනත් ලියන්නේ නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුව. එහෙනම් මෙතනත් තියෙන්නේ නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුව, නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුව. මෙතන තිබ්බේ කීයද කියලා දන්නේ නැහැ. හැබැයි නියුට්‍රෝන එකක් ආවා. මෙතන නියුට්‍රෝන ප්‍රෝටෝන ගානෙන් එක නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වුණා කියලා මෙතන ගාන වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඒ ගානයි මේ එකයි එකතුව 100 කීය වෙන්න ඕනද? 8 වෙන්න ඕන. එහෙනම් මෙතන තිබ්බ අගය කීය තමාද? 107. මම මේ කරන්නේ පුතේ සංකීර්ණම විදිහට. තව ටිකකින් ඕකට පට්ටම ලේසි විදිහක් මම කියනවා. හැබැයි ඒක එහෙන කපටි. දෙවෙනි එකත් බලලා එමුකෝ. මම වහාම ලියා ගන්නවා මේක තමයි ඉලෙක්ට්‍රෝනය වගේ බීටා අංශුව. මම පුතේ ප්‍රතිපත්තියක් විදිහට මෙතන ලියන්නේ ප්‍රෝටෝන ගාන, ප්‍රෝටෝන ගාන, ප්‍රෝටෝන ගාන, ප්‍රෝටෝන ගාන. ඉතින් ඉලෙක්ට්‍රෝනය කියන එක ඇතුලේ ප්‍රෝටෝන නැහැ. මට ප්‍රතිපත්තියක් විදිහට මෙතන ලියන්නේ නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුව, නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුව, නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුව, නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුව. ඉතින් එතකොට ඉලෙක්ට්‍රෝනයක් නැහැ. ඒක බිඳුවයි නියුට්‍රෝන ප්‍රෝටෝන නැහැ. දැන් වැඩ පටන් ගමු. මං ඔයාට ආයි කියනවා යම් තැනක දැන් අපිට මේක පුරවන්න පුළුවන් දේවල් පුරවලයිමු. F4 F කියන්නේ කවුද? F ෆ්ලුවරින් දන්න කෙනෙක්. කීවෙනි මූලද්‍රව්‍යද? 9 වෙනිය. එන ඌ 9 දාගත්තා. ඒක තක්කෙට දන්නවා. දැන් අපි වැඩේට යමු. පුතේ මං ඔයාට ටිකකට කලින් කිව්වා බීටා අංශුවක් නිදහස් වෙනකොට තියෙන න්‍යෂ්ටියේ නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වෙනවා කියලා හිතන්න. එහෙනම් මෙතන බීටා අංශුවක් නිදහස් වෙනකොට මේ පැත්තේ තිබ්බ කොහේ හෝ තිබ්බ නියුට්‍රෝන මුළු එකතුවෙන් එක නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වෙනවා. ඔව්නේ. ඉතින් එක නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වෙනවා නම් මෙතන තිබ්බ නියුට්‍රෝන වලින් එකක් ප්‍රෝටෝනයක් වුණා කියලා හිතුවා. දැන් ප්‍රෝටෝන ගාන කීයක් විය යුතුද? 10ක් වෙන්න ඕන. ඔයාලට තේරෙනවද මේ පැත්තේ තියෙන මුළු ප්‍රෝටෝන ගාන 10යි. ඒ කියන්නේ මෙතනින් එක ප්‍රෝටෝනයක්වත් එන්න විදිහක් නැහැ. මොකද මෙතන එක නියුට්‍රෝන ප්‍රෝටෝන එකතුවෙන් එක නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වෙනවා. එතකොට මෙතනුත් අය ප්‍රෝටෝන આવොත් එකක් හරි આવොත් 11 වෙනවනේ. දෙකක් આવොත් 9යි 2යි අර වෙච්ච එකයි ගොඩයි වෙනවනේ. දැන් මෙතන 2යි කියලා තිබ්බොත් ප්‍රෝටෝන මේ 19න් නියුට්‍රෝන ප්‍රෝටෝන එකතු වෙනොත් එකක් ප්‍රෝටෝන වුණාම ඒක 10 වෙලා මේ 2යි 12 වෙන්න බෑ. මේ පැත්ත එකතු වෙලා තියෙන්නේ 10යිනේ. ඒ කියන්නේ මෙතනින් එක නියුට්‍රෝනයක්වත් ඇවිත් ප්‍රෝටෝනයක්වත් ඇවිත් නෑ. සෝරි මෙතන එක ප්‍රෝටෝනයක්වත් ඇවිත්. එහෙනම් මේක බිඳුවයි. දැන් හිතන්න එපා එහෙනම් අමාරුයි නේ යාගේ ක්‍රමේ කියලා මම තව ටිකකින් විනාඩියෙන් ওই තුනම ඉවර කරන ලේසි ක්‍රමයක් කියනවා. නමුත් අර මේ කපටි ක්‍රමයට යන්න කලින් සාධාරණ වැඩේ කියන්නේ ලෝක. හරියට ඉගෙනගෙන ඉන්න බෑ. හරි. දැන් පුතේ මෙතන නියුට්‍රෝන ප්‍රෝටෝන ගානෙන් එක නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වුණා. ඔයාට මම කිව්වා නේද? යම් කෙනෙක්ගේ නියුට්‍රෝන ප්‍රෝටෝන එකතුව 100 වෙලා තිබිලා එක ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයක් වුණා කියලා ආයේ නියුට්‍රෝන ප්‍රෝටෝන එකතුව ඒත් කීයමද? 100මනේ. එකතුව 100මනේ. එහෙනම් මෙතන 19 එකක් ප්‍රෝටෝනයක් වුණා කියලා. මෙතන එකතුව 19 නැති වෙන්නේ නැහැ. මොකද ඒක නියුට්‍රෝන ප්‍රෝටෝන එකතුවනේ. ඒ 19. එහෙ නියුට්‍රෝන ප්‍රෝටෝන එකතුවයි මෙතන නියුට්‍රෝන ප්‍රෝටෝන එකතුවයි මෙතන නියුට්‍රෝන ප්‍රෝටෝන එකතුවට සමාන වෙන්න බෑ. මෙතන නියුට්‍රෝන ප්‍රෝටෝන නැහැ. මෙතන නියුට්‍රෝන ප්‍රෝටෝන 20යි. එහෙනම් මෙහි නියුට්‍රෝන ප්‍රෝටෝන එකතුව 20යි. මෙහෙත් නියුට්‍රෝන ප්‍රෝටෝන එකතුව 20 වෙන්න ඕන. මේකේ එකක් නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වුණා කියලා බීටා පිට වෙන්න එකතුව 19 වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙහි 20 එන්න මෙතන කීයක් තියෙන්න ඕනද? 1යි. තේරුණා නේද? පුතේ මේක නම් පට්ට ලේසි. ඔය අපිට වේදනාකාරී වෙන්නේ බීටා අංශුවක් පිට වෙද්දි නේද? මේක කිසි වේදනාවක් නැහැ.
මෙතන නියුට්‍රෝන ප්‍රෝටෝන එකතුව, නියුට්‍රෝන ප්‍රෝටෝන එකතුව, නියුට්‍රෝන ප්‍රෝටෝන එකතුව. මේ පැත්තේ නියුට්‍රෝන ප්‍රෝටෝන එකතුවට මේ පැත්ත සමාන වෙන්න ඕනේ. මෙතන 222යි 4යි. එහෙනම් මෙතන තිබිලා තියෙනවා කීයද? 226. මෙතන ප්‍රෝටෝන ගණන්, ප්‍රෝටෝන ගණන්, ප්‍රෝටෝන ගණන්. මේ 88යි නම් මෙතන ප්‍රෝටෝන 2යි නම් මෙතන කීයක් වෙන්න ඕනද? 84යි. ඒක එන ලේසි. දැන් මම ඔයාලට පොඩි කපටිකමක් කියන්නම්. සමහර අය කියනවා සර් අර උඩ දෙක එන අමාරුයිනේ. අපිට හවල් දිහා ඉගෙනුනේ එහෙම නෙවෙයිනේ. ඔයිට වඩා ලේසි විදියක් නැද්ද? තියෙනවා. පුතේ අපේ අය පොඩි කපටිකමක් කරනවා. නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වෙමින් නේද න්‍යෂ්ටියෙන් බීටා අංශුව පිට වෙන්නේ. අපි ළමයි ප්‍රතිපත්තියක් විදියට මෙතන ලියන්නේ ප්‍රෝටෝන ගාන එහෙම නේද? මෙතන ලියන්නේ නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුව නේද? අපේ උන් වෙන කපටිකමක් කරනවා පුතා. මේක සමහර වෙලාවට ලියනවා බීටා ඍණ 1 බිඳුව කියලා. මොකද්ද පුතේ එතකොට වෙන්නේ? මෙතන ලියන්නේ ප්‍රෝටෝන ගාන නේද? ඔව් නේද? ඒවට දැන් මෙතන ලියලා තියෙන්නේ වෙන කුණු හරපයක් නේද? වෙන දෙයක් නේ ලියලා තියෙන්නේ. මේක ඇතුලේ ප්‍රෝටෝන තියෙනවද? අනිත් එක ප්‍රෝටෝන ඍණ 1යි කියපුවම හරි අමුතුයි නේද? හරි අමුතු දෙයක් නේ ලියලා තියෙන්නේ. හරියට මම මෙතන ලියපු ආරෝපණය නිකන් මෙතන ලියලා වගේ නේද? ඕක ඉතින් සංකීර්ණ තව ඔයා A level මට්ටමින් එහාට ගියපුවම හිතන්න දේවල් තියෙනවා. නමුත් ඔයාට තේරෙන විදිහට මෙතන තිබ්බ ඍණ 1 මෙතනින් ලියලා තියෙන්නේ සාමාන්‍යයෙන් මෙතන ලියන්නේ මොනවා ගානද? ප්‍රෝටෝන ගාන. පුතේ ඕම ලියාගත්තාම එන කපටි. එතකොට උත්තර සට ගාලා ගත්ත හැකියි. ඕන් දැන් මං අර කලින් තුලිත කරපු එකම දැන් ඔය මේකනේ එතකොට බීටා අංශුව අපි ලියන අලුත් විදිය. ඔහොම ලියපුවාම අර කලින් තුලිත කරේපුවම පට්ට ලේසියෙන් තුලිත කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. මම ඔයාලට ඒක පෙන්වන්න යන්නේ. බලමු මේක එහෙම වෙනවද කියලා. ඔන්න මාර ලේසියෙන් කලින් ලියපෙවම තුලිත කරගන්න පුළුවන් වෙන්න යන්නේ. අප් බලමු මේක එහෙම වෙනවද කියලා. මම දැන් අර කලින් තියෙන ප්‍රතික්‍රියාවම ආයෙ ලියා ගන්න. එන ගේමක් ගහලා ඉස්සෙල්ලා ඔක තුලිත කරේ. දැන් ආයෙ අලුත් ක්‍රමයට බලන්නකො මෙතන 47 මට දතුවර ඇදලා තිබ්බ ඔච්චරයි. ඔය නිල් පාටින් ලියලා තියෙන ඒවා ටික කලින් දීලා තිබ්බ දත්ත. ඕන් ඔච්චරයි දෙන්නේ. කතුවරයා මෙතන හිස්තැනක් දාලා දුන්නේ. මේ වගේ තිබ්බේ හිස්තැන්. ඔහොම තිබ්බේ. ඔන්න පුතේ කපටිකමට කරන විදිය. ඉලෙක්ට්‍රෝන කියන්නේ බීටා කියලා දන්නවනේ දැන් ඔයාලගේ ක්‍රමයට. කපටිකමට කරද්දි පුතේ ඉක්මනට පැන්සලෙන් විභාග වෙලාවේ මෙතන ලියා ගන්න මොන එකක්ද? ඍණ එකක්. අවංකව වැරදි නේද ඕක? නමුත් අර අලුත් කපටිකමනේ පුතේ මේ. මොකද අලුත් කපටිකම? අර බීටා ලියද්දී අපි බිඳුව ඍණ එක කියප එක. දැන් අපි ලියනවා බීටා බිඳුව කාව කියලා. ඍණ 1 කියලා. ඒකනේ ඔය කරන්නේ. ඕන් දැන් බලන්න මේ අලුත් කපට විදිහට ලියගත්තාම තියෙන වාසිය. අර ප්‍රශ්නේම අලුත් කපට විදිහට ලියනවා. දැන් කරන්නේ නියුට්‍රෝනනේ. නියුට්‍රෝනේ ප්‍රෝටෝන ගාන බිඳුවනේ. ප්‍රෝටෝන නියුට්‍රෝන එකතු එකයි. මෙන්න මෙච්චරයි දැන් කරන්නේ. දැන් අර බීටා අංශුවක් පිට වෙද්දි නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වෙනවනේ කික හිතන්නේ අපේ මොකද කරන්නේ? මේ යටපදවල එකතුව 47යි. මෙහෙත් යටපදවල එකතුව 47 වෙන්න ඕනේ කියලා හිතනවා. ඉතින් මෙතන තියෙන ඉලක්කමට ඍණ එකක් එකතු වුනහම 47 එන්න නම් මෙතන අගේ කියවිය යුතුද 48. දැක්කද අර ඉස්සලා තට්ටමලා ගත්ත ඉලක්කම එකපාරින් ගත්ත හැටි. මේ ඍණ එක දාගෙන. ඉතින් ඔයා විභාග වෙලාවේ එහෙම ඍණ එකක් දාගෙන සටගාලා හිතලා ඊගාට ඍණ එක මකලා දාලා ඉතුරු තත් ටික තියෙනවා. මේ පැත්තේ ඉතින් කිසි කේස් එකක් නැහැ. මේ පැත්තේ නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුවට මේ පැත්තේ ගාන සමාන වෙන්න ඕන. මෙතන නියුට්‍රෝන ප්‍රෝටෝන නැහැ. හොඳට මතක තියාගන්න පුතේ අර කලින් කරපු එකේ අපි එක දෙයයි බොරුවක් කරන්නේ.
බීටා අංශුව බිඳුවයි නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුව. ප්‍රෝටෝන ගාන බිඳුවයි ආරෝපණය මෙතන දක්වා හිටපු එක. අපි මෙතන දානවා ඍණ එක කියලා. ඒක කපටිකමක්. හරියට හිතන ළමයට කපටිකම් ඕනේ නැහැ. එතකොට නිකම්ම උත්තර එනවා මේ 48 නිකම්ම ආවේ. ඕම් බාන්න මම ඊගාව උත්තර ගත් එක එහෙම එකපාරින් කරලා පෙන්නනවා. ඉස්සෙල්ලා මම ප්‍රශ්නේ ලියා ගන්නවා. මම ප්‍රශ්නේ අරගෙන එන්නම් චුට්ටක් ඉන්න. මේ ප්‍රශ්නේ තමයි ගන්නෙ. ඔන්න මම ප්‍රශ්නේ ගේනවා. ඔන්න එකපාරින් කරන්න යන්නේ. ඕන්න ප්‍රශ්න දෙක සමානයිනේ. ඔච්චරනේ දත්ත දීලා තිබ්බේ. අපි හෙන ගේමක් ගහලා ඉස්සෙල්ලා එක් කරේ. දැන් ඔන්න කපට විදියට කරනවා. සියල්ල අමතක කරා. පට්ට කපට විදියට මේක කරන්න යන්න. මොකද්ද කපටිකම? බීටා අංශුවක් නේද පිට වෙලා තියෙන්නේ කියලා හිතුවා. බීටා අංශු නිරූපණය කරන කපට විදියට පෙන්නුවා. මේක මේ ඍණ එක බිඳුව. ඍණ එක බිඳුව. හෙන්න බොරුවක් ඉතින්. හරිනම් මෙතන දක්වන නියුට්‍රෝන මේ ප්‍රෝටෝන ගන්න. මේ ප්‍රෝටෝන ඍණ එකය. ඒක හරි අමුතු කුණ හරපෑනේ. අමුතුවම දක්වන්න. දැන් වැඩේ ඉවරයි පුතා. මොකද වෙන්න ඕනේ? ෆ්ලුවරින් කීවෙනියද? 9 වෙනි මූලද්‍රව්‍යය. මෙයා දන්නවද නැහැ. මේ යටපදවල එකතුව මේ යටපදවල එකතුවට මොනව විය යුතුද? සමාන වෙන්න ඕනේ. මෙතන 10යි ඍණ 1යි 9යි. එහෙනම් මෙහෙත් 9 වෙන්න ඕනේ. එහෙනම් මෙතන කීයද? බිඳුවයි. මේ උඩ පදවල එකතුවට මේ උඩ පදවල එකතුව මොනව වෙන්න ඕනද? සමාන වෙන්න ඕනේ. 20යි බිඳුවයි 20යි. එහෙනම් මෙතන 19යි 1යි. ඉතින් ඒක නේද අපි කලිනුත් ඔය ලියලා තියෙන්නේ. ඔය එකපාරින් ගත්ත හැකි. දැන් ආපහු ඒක කීපතාවක් වීඩියෝ එක බලන්න පුතේ. මම හරිම ක්‍රමෙත් කිව්වා මිනිස්සු කරන කපටි වැඩෙත් කිව්වා. අවසානට අපි මේ ඍණ එක මකලා දාලා උත්තර ටික ලස්සන සබ්මිට් කරනවා. ඔක තමයි කරන්නේ. අපි පුරුදු වෙලා තියෙනවා. ඒ කපටිකම වෙනුවෙන්ම බීටා අංශුව ලියද්දී නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන බිඳුව කියලා දාලා මෙතන ප්‍රෝටෝන ගානනේ දක්වන්නේ සාමාන්‍යයෙන් අංශුවක. එතන ප්‍රෝටෝන නොදක්වා ප්‍රෝටෝන ගානම මහ කපටි විදියකට ලියනවා මොන එක කියලාද? ඍණ එක කියලා. ඔය එහෙම දාමා ගැනීමෙන් අපිට අර වැඩ කරද්දි මේ යටපද එකතු කරලා මේ යටපද එකතුවට සමාන කරන්න ලේසියි. එහෙම කරගන්න අපි. එතකොට පුතේ ඒක ඇතුලේ අර සංකේතات එන්නේ ප්‍රෝටෝනයක් වෙමින් කලින් තිබ්බ නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වෙමින් බීටා පිටවීම කියන එක අදාළ අර ගණනය කිරීමේ හිත ඇතුලෙන් අමාරුවෙන් තටමන්න ඕන ටික අරකට ඍණ එකක් දාගෙන මේ එකතුවට මේ එකතු සමානයි කියලා හිතලා මිනිස්සු ලේසියට හදනවා. ඔක තමයි වෙන්නේ. ඒතර ඔයා විභාග වෙලාවේ මම කියන්නේ මෙහෙම එකක් දුන්න ගමන් ඉක්මනට ඉලෙක්ට්‍රෝන එක ගාව මෙතන බිඳුව දාගන්න ඒ තියෙන නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන එකතුව. මෙතන හරනම් දාන්න ඕනේ ප්‍රෝටෝන ගාන. එහෙම නුත් ඔයාට අර තර්ක කර කර ගන්න වෙනවා. ඔයා ඉක්මනට එතෙන් මොන එකක් දාගන්නද? ඍණ එකක් දාගන්න. දැන් යටපදවල එකතුවට මෙහි යටපදවල එකතුව සමානයි. මෙහි උඩ පදවල එකතුවට මේ උඩ පදවල එකතුව සමානයි. ඒ වෙනුවෙන් ඔබ කළ යුතු එකම දේ තමයි මෙතන මොන එකක් දාලා පටන් ගන්න එකද? බීටා නම් ඍණ එකක් දාලා පටන් ගන්න. එච්චරයි පට්ට ලේසි. එතකොට මේ වගේදී නම් ඔය කිසි කේස් එකක් නැහැ. ඒක ඇති කිහිම මලන්නේ. අර බීටා පිට වෙන වෙලාවට තමයි අර වැඩේ කරන්න තියෙන්නේ. මම දීර්ඝ විස්තරයක් කරා විනාඩි 30ක් ගත්තේ මේක හරියට කියන්න ඕනේ හින්දා කතාවේ ඇත්ත පැත්ත. ඔන්නෝම තමයි ඒ කේස් එක. ඒ වෙනුවෙන් තමයි ගත්තේ. ඊට පස්සේ ඉතින් ඔය ඉන්න මූලද්‍රව්‍ය කවුද හඳුනා ගන්න කිව්වොත් ඔයා බලන්න ඕනේ කවුද මේ 48 වෙනි හාදය. උතර ආවර්ත අවගුවක් අරන් එයා කවුද කියලා ඊට පස්සේ අහලා තියෙනවනම් ලියන්න ඕනේ. අපි බලන ආවර්ත අවගුවේ 48 වෙනි හාදය කවුද කියලා අහලා තියෙනවනම් ඒකට අදාළ ඇත්ත සංකේතය දෙන්න ඔයා යාව දෙන්න ඕනේ. ඉන්නවා එයාව අපි ලිව්වොත් කවුද 48 වෙනියා. එහෙනම් අපි ලියනවා මෙයා තමයි ඒ 48 වෙනියා කැඩ්මි. පැහැදිලි. ඒතර අහලා තියෙනවා ලියනවා. මෙයා කවුද කියලා අහලා තියෙනවනම් ඔය ෆෝමැට් එකට එන මෙයා කවුද? මෙයා තමයි නියුට්‍රෝන.
නේ. ඒතර මෙයා කවුද කියලා අහලා තියෙන ওই ෆෝමැට් එකට එන. මේ තමයි කවුද? හීලියම්. ඒ දෙවනියන් අපිට එහෙම ආවර්තක ගැසුරින් එයාගේ අනන්‍යතාවය කවුද කියලා බැලුව හැකි යට තියෙන ප්‍රෝටෝන ගාන බලන්න. ඔන්න කතාව පැහැදිලි.